මගේ පෙම්වතිය හිටියයි විදේශීය කාන්තාවක්. එතුමියගේ ව්‍යාපාර කටයුත්ත සඳහා මම චම්පි කරනවා කැමැතුමාට එතුමියව හඳුන්වලා දෙනවා. ඒව හඳුන්වා දෙනවා. එතෙන්දී ඉර දින කීපයකට පසු චම්පි කරනවා කැමැතුමා මට කතා කළා මගෙන් ඒ කාන්තාව ඉල්ලනවා. මම එතෙන්දී පැහැදිලිවම කැමැතුමාට කිව්වා ඇය ගණිකාවක් නෙමෙයි. ඒ මගේ පෙම්වතියයි. ඒක නිසා මේක කරන්න බෑ කියලා. එතන සිටලා චම්පි කරනවා කැමැතුමා එතන සිට වීර වැටින ස්වභාවයෙන් කටයුතු කරන්න. යෝධ විදිහගේ යෝධ වැඩ දැක්කනේ මචංලා. ඔය මිනිස්සයාගේ නම මචං හර්ෂ බණ්ඩාර තිලකසිරි නොහ සුකි. හරිද? මිනිහා ඉදලා තියෙන මචං ජපන් ජාතික කාන්තාවක්. ඒ කාන්තාව තමයි මූ බලෙන් ඉල්ලා තින්නේ පාටකැලි. හරිද? චම්පිකා ඉල්ලා තියෙන බලෙන් ඒ ජපන් ජාතික කාන්තාව. මචං මේ මිනිස්සයා හැංගිලා ඉඳලා තියෙන මචං ඔය කේස් එකේ හින්දා අතනින් ජොබ් එකකින් අස්සලා රත්මලාන ගෙදරක. ඒද්දි මචං UD එකේ චන්දර රණසිංහ 2016 ඒ කාලේ හිටපු කුරුඳුවත්ත පොලිසියේ SI හේරත් ඊට පස්සේ ඒ කාලේ චම්පිපුගේ ඩ්‍රයිවර් ප්‍රදීප් අල්ලිස් ගිහිල්ලා බලෙන් මේ මිනිස්සයා අරන් ගිහිල්ලා මචං අංගොඩ රෝහලේ නවත්තලා. හරිද? අංගොඩ රෝහලේ වාට්ටුවංක 5 තමයි නවත්තලා තියෙන්නේ. ප්‍රතිකාර කරලා මචං එතන ඉඳලා. හරිද? මාස ගාණක් ප්‍රතිකාර කරුවායින් පස්සේ මචං මේ මිනිස්සයා එතනින් දොස්තරලා දන්නවනේ අතර මේ මිනිස්සයාට පිස්සු නැහැ කියලා. මේ මිනිස්සයා නිදහස් කරා මචං. හරිද? ඒව ආවෙන් පස්සේ මේ මිනිස්සයා ගෙදරට හැංගිලා ඉඳි ඉන්න දෙන්න හැල්ලු මචං කරදර කරනවා දිගින් දිගටම කෝල් කර. හරිද? ඊට පස්සේ මචං මේ මිනිස්සයා ඒ කාලේ පිළියන්දල පොලිසියේ ඇන්ටියක් දාලා තියෙනවා. මේ තියෙන ඇන්ටි අංකය මචං C284යි ඇලේරක් 291 2016 11 වෙනිදා මේ මිනිස්සයා මේ ඇන්ටියක් දානවා මචං පිළියන්දල පොලිසිය. ඔය අතරතුර මචං අර ජපන් ජාතික කාන්තාව නැවතලා හිටපු ගෙදරට ගිහිල්ලා අරුන් ඉංග්‍රීසි මලපත යකුරක් බැරි පොලිස් කාර්යයට ටිකක් ගිහිල්ලා ගේට්ටුව ළඟ ඉඳන් අර ගෑනට ලැජ්ජා කරනවලු කට උත්තරයක් දෙන්න කියලා මූට පිස්සු කියලා. හරිද? මේ හර්ෂ බණ්ඩාර නොහ සුගීට පිස්සු කියලා කියන්නේ කියලා. ජපන් ජාතිකයෝ මෙහෙම බොරු කියන කැමති නෑනේ බෑ කියලා. ඒ බෑ කිව්ව කමට මචං මූ ඔය චම්පිකාගේ ගෝලියෝ ටික පුත්තලම තමයි මේ ජපන් ජාතික කාන්තාවගේ මෙහෙකාරණගේ ගෙවල්. ඒ පුත්තලම ගෙදරට ගිහිල්ලා මචං ඒ ගෙදර හිටපු අර මෙහෙකාරයේ පුතුන්ටත් මරණ නිදාතර කරලා කට උතර දෙන්න කියන්නේ කියලා ජපන් ජාතික කාන්තාවට. හරිද? ඔන්න ඔහමයි මචං මුන්ගේ පැටිකිරිය. හරිද? ඒ වගේම තමයි මචං ඒකට උදව් කරලා තියෙන කවුද නේද ඒ කාලේ? සෞඛ්‍ය ඇමති රාජ සේනාරත්න දද්දස්තරය උදව් කරලා තියෙන. හරිද? උගේ ඉඳලා තියෙනවා මචං සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ඩොක්ටර් උපුල් ජයසූරිය කියලා. අන්න ඒ හරහා තමයි මචං මේ මිනිස්සයව ඔය මේ අංගොඩ රෝහලේ ඇතුළත් කරලා තියෙන්නේ. හෙන ගහනවා යකෝ තොපිට හෙන නොගහ තියෙද තොපිට. තොපි දිග නෙමෙයි. තොපි ලබන අවුරුද්දේ තොපි නිලමැස්සලා ඉපදෙන්න ඔය කරපු ලබන ආත්ම කොටිම තොපි නිලමැස්සලා ඉපදෙන්න ඔය කරලා තියෙන අපරාධ වලට. හරිද? 2016 අවුරුද්දේ ඔය උඹගේ මේ කේස් එක. ඒ වගේම තමයි මචං මේ තොරතුරු අපිට එවන්න උන් ඉන්නානේ මචං. උඹලා ඇත්තරම රොම්බ තැන්ක්ස් උඹලට. හරිද? එහෙම නැත්නම් මේ ලෝකයා මේවා දැනගන්නේ නැහැ මුන්ගේ පැටිකිරිය. හරිද? පාටකැලි චම්පිකා තව එනවා ඉස්සරහට. බලන් හිටපන්. උඹගේ යෝධ වැඩ අපි පුංචි විදියට එලි කරලා ලෝකෙට. ජයවරක් ජය.